මොකෝ කොස් ගෙඩිය තත්තේ බරු එහෙමද එහෙනම් උයමුනේ එහෙනම් උයමු බේන්ටියක්ද එහෙනම් කොස් කරියක් කමු නේද කමු අනිවාර්යයෙන්ම රමේ සුද්ධ කරලා දෙනවලු දැන් මට දැන් ඔන්න රමේ සේවෙනුවට බේන්ටියක් කියලා තරව කැලේ රසය විඳින්න අංගාදු ඒකනේ ඈ ආන්න කප් කේක් කනවද ඔව් කේක් එක පොඩි අනේ අම්මේ ඈ එන්රයි වැනිලා කන්නේ නැහැ නේ එම දැන් හොඳට පැහෙනවා මේ මම වහන්නේ නැහැ මේ වහලා ඉවුවොත් මස් එක මේ ගල් වෙනවා ඔන්න ළමයි කොස් කරිය කිව්වට කොස් මැල්ලුමක් හැදුවේ ඈ